ඔයා මේ වීඩියෝ එක බලනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ කිකිලියෝ විතර බොනවා ඇති. ඉතින් එහෙනම් මේක කොහොමද වළක්ව ගන්නේ සහ මේකට හේතු ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. channel එක අලුත් කරන අපිව subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. මොකද මේ වගේ වීඩියෝ ගොඩක් අපි ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දී වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඉතින් මේකෙදී අපි කතා කරනවනේ පළවෙනිම පොයින්ට් එක තමයි පෝෂණ උණතා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ සත්තු, ඒ කියන්නේ කිකිලියෝ විතර කනවා නම් ඒකට ප්‍රධාන වශයෙන් බලපාන පෝෂණ උණතා කියලා අපිට කියන්න පුළුවන්. මොකද මේ ඔයගොල්ලෝගේ කිකිලියොන්ට හැමදාම වගේ පෝෂණය ඕනේනේ. මොකද ඒගොල්ලෝ විතර ගොඩක් දානවා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන පෝෂණය ටිකක් තියෙනවා. ඒ ටික ඒගොල්ලෝ කොහොමද ලබා ගන්න ඕනේ. අන්න ඒක නිසා ඒගොල්ලෝ බිත්තර වල තියෙන පෝෂණය හරි ගන්න බලනවා. ඒගොල්ලෝ පෝෂණ උණතා තියෙනවා. ඒගොල්ලෝ බිත්තරේ සාමාන්‍ය ඒගොල්ලෝ තේරෙන මේ කැල්සියම් තියෙනවා. එහෙම කියලා නෙමෙයි තේරෙන්නේ. ඊට මේක ඒගොල්ලන්ට ඕනේ කියලා තේරෙන ගම ඒගොල්ලෝ කනවා. කාවට පස්සේ මේක ටිකක් කාලයක් ගියාට පස්සේ මෙයා ඒකට හුරු වෙනවා. එහෙම වුණාම එකෙක් කඩලා කාපුවාම අනිත් එකත් කනවා. ඔහොම මුළු කූඩුවේම ව්‍යාප්ත වෙලා අන්තිමට ඔයාලට බිත්තරයක් හොයාගන්නවත් නැති වෙනවා. අන්න එහෙම තත්ත්වයක ඉන්නවනම් ඔයාලට මම කියලා දෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට කලින් මම මේකට හේතු ටික කියලා ඉන්නම් ඔක්කොම ටික. පළවෙනි එක පෝෂණ වුණතා මේක වෙන්නේ ඕගොල්ලෝගේ සත්තුන්ගේ පෝෂණය පොඩ්ඩක් අඩු වුණාම පොඩ්ඩක් කියන හොඳටම අඩු වුණාම ඉතින් මේකට විසඳුමත් මම පස්සේ කියන්න. ඊළඟ තමයි ජලය. ජලය තමයි අනිවාර්යයෙන්ම ඕන කරන දේ. පැය 24ම මේගොල්ලෝන්ට ජලය තියෙන්න ඕන වෙලාවක බොන්න. මොකද හේතුව තමයි ඒගොල්ලොන්ට විජලණය වගේ වුණොත් එහෙම අනිවාර්යෙන් පිත්තර බොනවා. පිත්තර වල ජලය තියෙනවනේ. අන්න ඒක නිසා ඒගොල්ලෝ පිත්තර බොනවා. අන්න ඒක තමයි ඊළඟ හේතුව. අනිත් හේතුව තමයි ඔයගොල්ලෝගේ සත්තුන්ට සාමාන්‍ය නිකන් ඉන්නකොට ඒ කියන්නේ පොඩ්ඩක් ඒගොල්ලෝන් ආතතිය අඩු වෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ සාමාන්‍ය පීඩනයකින් වගේ ඉන්නවනම් ඒගොල්ලන්ට බැරි වෙනවා හරියට හිත හදාන ඉන්න. ඒ කියන්නේ ඒක ඇතුලේ හරි පීඩනයක් නම් ඉඩමදි නම් එහෙම නැත්නම් අතුරුණු මාරු කළා නැත්නම් කාලෙකින් ඒක සාමාන්‍ය සීතලයි නම් ගොඩක් කූඩුව ගොඩක් රස්නේ නම් එහෙම නැත්නම් කූඩුව ඇතුලේ හරිම අපිරිසිදු වෙන ආලෝකයක් වැටෙන්නේ නැත්නම් මේ වගේ දේවල් එන්න කුකුල ආතතියෙන් තමයි ඉන්නේ. ඒකට මේගොල්ලෝ හම්බෙන්න හැම එකම කොටා ගන්නවා. ඒගොල්ලොම කොටා ගන්නවා. ඊළඟ වීඩියෝෙන් කතා කරන්නේ ඒක නෑ. ඒගොල්ලොම කොටා ගන්නවා. එතකොට බිත්තර කඩාන ඒගොල්ලෝ බොන්න බලනවා. අනිත් එක තමයි ඔයගොල්ලෝගේ සත්තුන්ට අහම්බෙන් හරි බිත්තර ඔයගොල්ලෝ පෝෂණයක් උදලා තියෙනවා. ආතතියක් නැත්නම් එහෙම කේස් එකක් උන් නැත්නම් ඒත් බිත්තර කනවා නම් අනිවාර්යෙන් මේක තමයි වෙලා තියෙන්නේ. ඕගොල්ලොන්ගේ සත්තුන්ට මොකක් හරි හේතුවකින් අහම්බෙන් ඔයා අතින් හරි ඒගොල්ලෝ බිත්තර වල ලගිද්දී හරි බිත්තරයක් කැඩෙනවා හිතන්නකෝ. එහෙම හිතන්නකෝ. බිත්තරයක් කැඩෙනවා අහම්බෙන්. ඊට පස්සේ මේක ඒගොල්ලෝ කාලා බලනවා. කුකුල කියන්නේ හැමදේම කන જાතියන්නේ. ඒගොල්ලෝ නිකන් කාලා බලනවා. කාලා බැලුවට පස්සේ මේක 아무තු රසයක් තියෙන. ඒගොල්ලෝ ජීවිතේට කාලාත් නැහැ. ඊට පස්සේ බලනවා මේක කැල්ලනේ ආවේ. ඊට තව බිත්තර කඩාන බොනවා. ඕම බිත්තර කඩාන බොනවා. අනිත් අයත් ඇවිල්ලා බොනවා. ඔහොම කාලයක් ගියාට පස්සේ මුළු කූඩුවම මොක ව්‍යාප්ත වෙනවා. මේකදි කරන්න ඕන දේවල් ගැනත් ඉස්සරහට අපි කතා කරමු. මේක දැනටවත් වෙලා තියෙනවා නම් ඒක වළක්ව ගන්න හැටිත් අපි ඉස්සරහට කතා කරමු. හරි එහෙනම් මම කියලා ඉවරයි මගේ හේතු ටික. ඒ කියන්නේ මෙහෙම පිටර කඩන්නේ අයියේ ඒකට හේතු ටික මම ඔයගොල්ලන්ට කියලා දීලා ඉවරයි. අපි දැන් කතා කරමු මේ වගේ සීන් එකක් වඩ වෙලා තියෙනවා නම් කොහොමද අපි මේක වළක්ව ගන්න කියලා. ඉතින් ඉස්සරෝම කරන්න ඕනේ. මං ඉස්සරෝම කිව්ව පොයින්ට් එකට හරියට විදිහට මම ඔයගොල්ලන්ට කියන්නම්. මං ඉස්සරෝම කිව්ව පෝෂණ උණතාවය ගැනනේ. පෝෂණ උණතාවය ඔයගොල්ලෝ අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ සත්තුන්ට කැල්සියම් වගේ දේවල් ලබා දෙන එක. කැල්සියම් විටමින් වගේ දේවල් ලබා දෙන එක මම හැම වීඩියෝ එකකම කියන විටමින් B ලබා දෙන්න කියලා. විටමින් B, C වගේ දේවල් හැමදාම වගේ ලබා දෙන්න තියෙනවා හොඳයි. ඒ වගේම තමයි කැල්සියම් කොහොමද අපි මේ සත්තුන්ට ලබා දෙන්නේ? ඔයාලට පුළුවන් කැල්සියම් කඩෙන් අරන් ලබා දෙන්න. ඒ කියන්නේ මුලින්ම සාමාන්‍ය අපි විටමින් ගන්නවා වගේ ඔයගොල්ලෝගේ සත්තුන්ට කැල්සියම්ත් අපිට ලබා ගන්න පුළුවන්. කැල්සියම් ලබා ගන්නවා කිව්වම කුඩු වගේ දේවල් ලබා ගන්න පුළුවන්. එහෙම ලබාගෙන ඉවරලා එහෙම අරගෙන ඇවිල්ලා ඔයාලට පුළුවන් මේ සත්තුන්ට වතුරට කලවම් කරලා ඒක ලබා දෙන්න. ලබා දෙන්න ඕන විදිය මම ගැන මම විටමින් දෙන හැටි වීඩියෝ එකක් මම කරලා තියෙන ඒක බලන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේ සත්තුන්ට සිප්පි කඩු ලබා දෙන්න. මේකනත් මම වීඩියෝ ගොඩක කියලා තියෙනවා සිප්පි කඩු ලබා දෙන විදිය ගැන. එන්නේ කඩේකට කුකුල් කෑම විකුණන කඩේකට ගිහින් අහන්න සිප්පි කඩු ගැන. ඒගොල්ලෝ කියයි පොඩි පොඩි කෑලි තියෙනවා සිප්පි තියෙන්නේ. ඒ වගේ පොඩි පොඩි කෑලි ඒක තියෙන තනිකර කැල්සියම් තියෙන්නේ. මේක හරිම වැදගත් ඔයගොල්ලෝ කුකුල් පාලනය කරනවා නම් බිත්තර ගන්නවා නම් හරිම වැදගත්. බිත්තර කට්ට හයිය ශක්තිමත් වෙන්න, ඒ කියන්නේ බිත්තරේ කට්ට හයිය වෙන්න, ඒකට බිත්තර කණ එක වළක්ව ගන්න, සත්තුන්ගේ හස්ති හයියම වෙන්න මේ වගේ ගොඩක් දේවල් වලට සිප්පි කඩ වැදගත් වෙනවා. ඔයා තියෙන කඩේකට ගිහිල්ලා සිප්පි කඩ අරන් ඇවිල්ලා ඉවර වෙලා සත්තුන්ට ලබා දෙන්න. මේක තමයි පළවෙනියටම අපි කතා කරන්න තියෙන විසඳුම. දෙවෙනි එක තමයි මම කතා කරේ විජලනය ගැන. ඒ කියන්නේ ජලය නැති එක ගැනනේ. ඔයාට පුළුවන් මම කලින් කිව්වා වගේ පැය 24 පුරාම එක දිගට ජලය ලබා දෙන්න. ඒ කියන්නේ ඔයා සැරෙන් සැරේට සාමාන්‍ය පැය දෙකෙන් දෙකට වගේ කූඩුව ගාවට ඇවිල්ලා බලලා ඉවර වෙලා සාමාන්‍ය වතුර අඩුයි වගේ තේරෙනවනේ වතුර ඉවරයි නම් වතුර ඉවර වෙන්නම දෙන්න එපා. සාමාන්‍ය අඩු වෙලා වගේ ලාවට වගේ අඩු වෙලා තියෙනවා නම් ආයෙ අලුතෙන් එකක් තියන්න.
ඔයගොල්ලෝ දන්න විදිහට භාජන තියෙන්නේ වතුර දෙන්න එකක් ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාවිච්චි කරන්න. වතුරේ අපතැන ගොඩක් ආව වෙන මේකෙන්. අන්න ඒකකින් ඕගොල්ලෝ පුළුවන් වතුර ලබා දෙන්න. මේක හැම වෙලේම වගේ යාට වතුර දෙන්න. මේ වගේ වතුර අඩු වෙනකොට වතුර තිබ්බා හින්දා ඒගොල්ලෝගේ ආතතිය වැඩි වෙනවා. ඔය ගොඩක් ඒවා වෙනවා. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් බිත්තරයක් කඩන්න බලනවා. එකපාරක් හරි කල්ලා දින කික්ලියන්නේ ඒක නතර කරන්නේ දිගටම කරනවා. මේ වගේ දේවල් උනේ නැත්තම්. ඒ කියන්නේ මේක අපි හරියට විසඳාවේ නැත්තම්. ඊළඟ තමයි මේ මොනව නැතත් ඒගොල්ලෝ කනවනම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා මං අර කලින් කිව්ව දෙකම නැතුවත් ඒ බිත්තර කනවනම් අනිවාර්යෙන් කුඩුවේ ආතතිය වැඩි ඇති. මං කිව්වා වගේම ඔයාලට කරන්න තියෙන්නේ ලොකු ඉඩ ප්‍රමාණයක කූඩු හදන්න. එහෙම නැත්තම් මම ඔයගොල්ලෝ ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා මේ ඊළඟට කරන වීඩියෝ එකකින් කොහොමද අපි කූඩුවේ ඉඩ ප්‍රමාණය වැඩි කරගන්නේ කියලා සාමාන්‍ය අස්වැන්නක් හොදලා ලබා ගන්න. අන්න එහෙම මම ඔයගොල්ලන්ට පස්සේ ඒක කියලා දෙන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේ කූඩුවේ ඉඩ වැඩි කරන්න. අන්න ඒක ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. කූඩුව හදද්දිම හරි එහෙම නැත්නම් පස්සේ හරි ඔයාලට කැමති විදියකට කූඩු ඉඩ වැඩි කරගන්න. තව අතුරුණුව තියෙන්නේ. අතුරුණුව සාමාන්‍යයෙන් මාස දෙකකට සැරයක්වත් මාරු කරන්න තියනවා නම් හොඳයි. එහෙම මාරු කරන්න බැහැ නේ ඔයාලට තියෙන්නේ. හැමදාම හොඳ රේඛයක් අරගෙන අතුරුණුව කියන්නේ 10 දාන එක බිමට අන්න ඒක හොඳට රේඛ කරලා හොඳට බුරුල් කරන්න. ඒක සාමාන්‍ය කාලයක් ගියාට පස්සේ ඒගොල්ලෝ මලපා වැල්ල තද වෙනවා ගොඩක්. ඒක තද වුණාට පස්සේ තෙත් වෙනවා. ඒගොල්ලෝ ගොඩක් ඒක ඇතුලේ ඉන්න අමාරුයි. ඒ වෙලාවට තමයි කොටා ගන්න අර එහෙම කරන්නේ. අපි උනන් නිකන් ඉන්න බැරි වෙද්දි වටින් කෙනෙක් කෙනෙක් ගහලා හරි දානවා. එහෙම සීන් එකක් තියෙනවනේ. අන්න ඒ වගේ තමයි උතන. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. ඊළඟ තමයි බිත්තර බක්කි. ඒ කියන්නේ බිත්තර පෙට්ටි බිත්තර දාන ඒවා තියෙන්නේ. අපි කලින් වීඩියෝ එක කතා කරා බිත්තර බක්කි ගැනත් ඒකත් බලන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම තමයි බිත්තර බක්කි හදද්දී අදුරු තැනක හදන්න ඕනේ. ඒ කියන්නේ ඒ සතාට බිත්තර දාන්න විතරක් ඒකට යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ බිත්තර දාන්න උමනාවක් ආවත් විතරයි ඒක ඒකට යන්නේ. අන්න එතකොට බිත්තර ගන්නේ කොහොමවත් අඩු වෙනවා. මොකද එයා ඕන වෙලාවට විතරයි යන්නේ. ඒකෙත් ගොඩක් වෙලා ඉන්නේ බිත්තර දැම්ම එළියට ආවා. සාමාන්‍යයෙන් එලි පහලිය තියෙනවා නම් ඔය යන්න ගමොත් කොටන් යන්න පුළුවන් මට මං හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. අන්න ඒක නිසා ඔයගොල්ලෝ පුළුවන් මේක අදුරු දැනක බිත්තර බෙට්ටිත් තියන්න. අන්න එතකොටත් ඔයගොල්ලෝ බිත්තර ගන්න එක අඩු කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි මේක තමයි වැදගත් මේක. ඔයා දැනටමත් කරන්නේ සමහර විට උදේම දවසට එකපාරක් බිත්තර එකතු කරන්නේ අන්න ඒක නම් කරන්න එපා ජීවිතේ. මොකද මේ බිත්තර ගොඩක් වෙලා කූඩුවේ රැඳිලා තියෙනවා කියන්නේ අනිවාර්යෙන් මේ කැඩෙන තියෙන ඉඩ කඩත් වැඩිනේ. ඔයාලට තියෙන සාමාන්‍ය දවසට 3-4 පාරක්වත් බිත්තර ගන්න. 3 පාරක් නම් අනිවාර්යෙන්ම ගන්න. ඒ කියන්නේ ඔයා උදේම කෑම දාන්න යනවනේ. උදේම කෑම දාන්න යද්දි කෑම දාලා ඉවරලා බිත්තර එකක් දෙකක් තියෙන්න පුළුවන්. ඒකත් අරගෙන එන්න. ඊට පස්සේ උදේ අපි ගියමු ඒ ඔයා ගියේ 6ට විතර කියලා. ඊට පස්සේ 9ට විතර වගේ ආය පාරක් යන්න. ඔයා යන්නේ නැහැ හැම වෙලාවෙම තියෙන බිත්තරට එකතු කරන් ආවත් කමන්නේ. කීප පාරක් හරි. මොකද බිත්තර රැඳෙන්න තමයි කැඩෙන තියෙන ඉඩ කරත් වැඩි වෙන්නේ. අන්න ඒක නිසා බිත්තර කොහොමත් කූඩුවේ තියෙන එක අඩු කරන්න. ඒකින්ද ඔයාට පුළුවන් සැරෙන් කීප වතාවක්ම දවසට කීප වතාවක් ගිහින් ඉවරලා බිත්තර එකතු කරගෙන එන්න. ඊළඟ එක තමයි ඔයා කිකිලියෝ ඉන්නවා නම් ඔයාට චෙක් වෙලා තියෙනවා නම් මේ ඉල්ල තමයි හැමදාම බිත්තර කන්නේ. එහෙම කියලා කිකිලියෙක් ඉන්නවා නම් ඔයාට තියෙන්නේ එකම එක දෙයයි ඒ කිකිලිය වෙන් කරන එක කූඩුවේ. ඒ කියන්නේ කූඩුවේ වෙන් කරලා එයාට වෙනම කන්න බොන්න දීලා හදාගන්න එක. ඊට පස්සේ මොකද ඒකට ප්‍රධානම හේතුව තමයි එක කිකිලියෙක් මේ වැඩේ පටන් ගත්තොත් අනිවාර්යෙන් ඔක්කොම කරන්න පටන් ගන්නවා. මේකට හේතුව තමයි මේ බිත්තර හරිම රසයිනේ. ඒ කියන්නේ අම්මෙන් කද්ද ඒගොල්ලෝ රහේ අමුතු රසයක් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ කලින් ඒගොල්ලෝ හම්බෙලානේ අන්න ඒකින්ද. ඒකින්ද ඔයාලට කරන්න තියෙන්නේ මේක ඒ කිකිලිය වෙන් කරන්න මේක මම අර කලින් කිව්ව ටික පාවිච්චි කරලා හරියම නැත්නම් කරන්න තියෙන්නේ මේ වැඩේ. ඉතින් මම හිතනවා එච්චර දරුණුවට මේක වෙන්නේ නැති කියලා. ඒනට එහෙම වුණොත් අනිවාර්යෙන් ඔයා ඒ කිකිලිය වෙන් කරලා දාලා ඉවර වෙලා වෙනම තියලා එයාට කන්න බොන්න ටික දෙන්න. ඒක කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. බිත්තර අස්සනට එයා බිත්තරයක් දවසට දායි. කිසිම කේසයක් එන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා ඕගොල්ලෝගේ ප්‍රශ්නේ විසඳ ගන්න නැති කියලා. එහෙම නැත්නම් ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් නැතත් يعني මම ඔයාලට කියන්නේ අපි වැඩේ වෙන්න කලින් සූදානම් වෙලා ඉන්න එක හොඳයි. මම හැම වීඩියෝ එකකගේ මේ කතාවත් කියනවා. කියන්නේ අපිට දෙයක් වෙන්න කලින් ඒක සූදානම් වෙලා ඉන්නවනම් අපිට වෙන දේවල්ක් ගන්න පුළුවන්. ඒකෙන් මොකක් කරේ හානියක්. දැන් හිතන්න බිත්තරකට පෙළ 40යි කියලා. ඒතර අපරාධයන්නේ බිත්තරයක් කැඩෙනවා කියන්නේ. අන්න ඒක නිසා ඔයගොල්ලෝන කරන්න තියෙන්නේ අන්න ඒ වැඩේ. කලින් මේක වළක්ව ගන්න. මම ඔයාලට කියන්නේ මේ වගේ නිකන් ආපදා ගැන මම කියන්නේ කුකුල් පාලනය වෙන්න පුළුවන් ගැටලු ගැන මම වීඩියෝ ගොඩක් දානවා ඉස්සරහට. ඔයා කරන්න ඕනේ ගැටලුවක් නැතත් ඒ වීඩියෝ එක බලන්න. ඒ කියන්නේ ඒක බලලා ඉවරලා ඒකෙන් හරි කොහොම හරි මං කියන්නේ මගේ වීඩියෝ බලන්න කියලා කොහොම හරි මේක දැනුම එකතු කරගන්න. දැනුම තියෙනවා නම් ඕනම එක වඩා ඉස්සරහට යන්න පුළුවන්. ඔයා හොඳට මේක ගැන ඉගෙනගෙන කරන්න. ඔයා කොහොම මට්ටමේ හිටියත් මේක ගැන ඉගෙනගෙන කරන්න. අන්න එතකොට ඔයාට පුළුවන් මේක සාර්ථක කරගන්න. මොකද අනිත් අයට වඩා ඔයාට දැනුම තියෙනවා නම් ඔයාට කාගෙන්වත් අහන්න ඕනෙත් නැහැ. ඔයාට දැනගන්න පුළුවන් මේක ඉස්සරහට මොකද්ද කරන්න ඕනේ. අන්න ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේම තමයි ඔයා channel එකට අලුත් කෙනා අපිව subscribe කරලා දිගටම එකතු වෙන්න. මම අර කලින් කිව්වා වගේ වීඩියෝ ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් එක්ක ඔයාලා එක දිගට බලන්න පුළුවන්. අන්න ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් අපේ channel එක subscribe කරලා කලින් වීඩියෝත් බලන්න.
ඔය තමා කවුරු හරි යාළුවෙක් ඉන්නවා කුකුල් පාලනය කරන එයාටත් මේ channel එක ගැන කියන්න. මොකද ඒගාටත් ගොඩක් වැදගත් වෙයි. ඔයාලට ලොකු උදව්වක් කරන්න පුළුවන් එයාට. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න.